ආයුබෝවන් දුරුදේ මේ විශේෂ පණිවිඩය මේ පාර අපොස උසස් පෙළ විභාගයට දීලා කියන්නේ 2024 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට ඉතිරිසෙట్లా ප්‍රතිඵල ආපු දුවල පුතා ගන්න. හරි ඒ කියන්නේ කැම්පස් එකට මදිවිච්ච කට්ටියන්ට ටෙක්නොලොජි ස්කීම් එකේ වගේම අර සයන්ස් කරන ලංකාවේ ලොකු ප්‍රමාණයක් මේ කම්බයින් මැක්ස් සහ බයෝ කියන විෂය දාන දෙකේ සයන්ස් මැක්ස් කරපු කට්ටිය ඉන්නවා. ඒකට ගොඩක් කට්ටිය පාස් වෙලා කැම්පස් එකට වරම ලබා ගන්නට අති බහුතරයකට ඒ වරම අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ විෂයන් තුනෙන් එකක් හරි පේන්න උසස් පෙළ පේන කියලා. මම මේ කතා කරන්නේ විෂයන් තුනෙන් එකක් හරි පේනලා ඒ ලෙවල් ෆේල් වෙච්ච දුර පුදාරයි. හැබැයි ඒ ලෙවල් ෆේල් කියන්නේ ජීවිතේ ෆේල් කරගන්න එපා. ජීවිතේ ජය ගන්න අවස්ථාව තමයි ටෙක්නොලොජි කියන ස්කීම් එකට දීලා දෙන්නේ. දේශීය විභාග පාස් වෙන අවස්ථාව. උදාහරණයක් ගත්තට පස්සේ ඒ ලෙවල් බයෝ කරලා එක S එකක් තියාගෙන ආපු ළමයි දිස්ත්‍රික්කේ පළවෙනි වෙලා තියෙනවා ටෙක්නොලොජි ස්කීම් එකේ මතක්. ඒ වගේම A level maths කරලා හරි C එකක් විතරයි තිබ්බේ උඩ. ඌ දිස්ත්‍රික්කේ පළවෙනි වෙලා තියෙනවා මතක්. අපි අතීතයේ ඉගෙන ගත්ත පාඩම් තමයි ඔක කියන්නේ. එසා කිසිසේත්ම විභාගේ ෆේල් වෙච්ච දෙයක් මානසික වැටෙන්න එපා. ගොඩ දාගන්න පුළුවන් ටෙක්නොලොජි ස්කීම් එක කරලා. ඒතර මේ ටෙක්නොලොජි ස්කීම් එකේ පොදු අනිවාර්ය විෂය තමයි SFT. එතකොට SFT කරලා එක්ක ET කරන්න පුළුවන් එක්ක PhD කරන්න පුළුවන්. එහෙනම් මම අනුමත කරන්නේ උසස් කළ බයෝ කරලා ෆේල් වෙච්ච කට්ටිය PhD කරන්න, උසස් කළ මැත්ස් කරලා ෆේල් වෙච්ච කට්ටිය ET කරන්න. ඒකට හේතුව ඉංජිනේරින් ෆැකල්ටි මේ පළවෙනි මාස 6 තියෙන කොටස් ටික තමයි ET විෂය ඇතුළේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණ එක. එතකොට PhD වල තියෙන්නේ අර ෆිසිකල් සයන්ස් කියලා බයෝ පැත්තේ කියලා පළවෙනි මාස 6 ඉගෙන ගන්න ටික තමයි තියෙන්නේ. ඒක කාණ්ඩ විෂය විදිහට කැමති විෂයන් 11ක් තියෙනවා. 11ක් එකක් තෝරගෙන කරන්න පුළුවන්. SFT වල වැඩිපුරම තියෙන්නේ chemistry, physics, maths, bio. ඊට අමතරව IT කැලකුත් තියෙනවා. general information technology කැලක්. අර මේ SFT වල වැඩිපුරම තියෙන්නේ භෞතික විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව කියන කැල ටික ජීව විද්‍යාව චුට්ටක් තියෙනවා. ඒකට මූලික තලතුරු තාක්ෂණයේ කොටසක් තියෙන පාඩම් හතරක්. ඒකෙන් බහුවර්ණ ප්‍රශ්න 10ක් එනවා. ඒ ලකුණු 10ක් විභාගයට සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. එහෙනම් ඔබට සම්බන්ධ වෙලා පොඩ්ඩක් බලන්න. එතකොට මේ දේශයෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රමය මේක. එනිසා මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට WhatsApp message එකක් දාලා සාමාන්‍ය අමුතුමක් දීලා හරි සම්බන්ධ වෙන්න අපේ www.sft.lk වෙබ්සයිට් එක හරහා අපි ඔන්ලයින් ක්ලාසස් පවත්වනවා. ලංකාවේ ඉන්න ඕනම දුරකට මේත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්. අර මම කතා කරපු A level maths bio කරලා ෆේල් වෙච්ච කට්ටිය සහ ටෙක් කරලා ෆේල් වෙච්ච කට්ටිය සහ ටෙක් කරලා කැම්පස් යන මදිවිච්ච සියලුම දරුවෝ